දැන් මෙහෙම හිතගෙන ගොඩක් ඇදිනේ. පළවෙනිම එක තමයි එහෙම කවදාකවත් කිසිම දෙයක් සඳහා තියෙන වෙලාව ඇති වෙන්නේ නැහැ. දැන් හිතන්න මුලින් ඉඳන් වැඩ කරපු ළමයි ඉන්නවනේ මෙතන. උන්ටත් වෙලාවමදි. උන්ටත් ඉතුරු වෙලාවේ කරන්න දේවල් තියෙනවා. ඒ හින්දා කොච්චර වැඩ කරත් කොහොම වුණත් තියෙන වෙලාව හැමදාම මදි තමයි. ඒක පළවෙනි කාරණාව, ඒක තේරුම් ගන්න. ඒතර ඒකෙන් එක්ස්කියුස් එකක් හම්බෙන්නේ නැහැ වැඩ නොකරපු එකට. වැඩ නොකරපු එක වැරදි. ඒක වැරදි. හැබැයි ඔයා වැඩ කරත් මේ ඒත් ඔයාට දැනනවා වෙලාව මදි කියලා. ඊළඟ සීන් එක ආන් එන්න. ඒතර ඔයාට ඔය කෙලුනේ ඇයි කියන එක තේරුම් ගන්න එක තමයි වැඩේ. කෙලුනේ පොඩි දේවල් හරියට නොකිරීම නිසා. ඒක ඉතා හොඳින් මතක තියාගන්න. මතක තමයි පන්ති පටන් ගන්නකොට කිව්ව මූලික දේවල් වගේක් කිව්වා. එකක් පන්තියේ ඉන්නකොට සිහියෙන් අහන් ඉන්න කියලා කිව්වා. ඒක නම් එහෙම ලොකු නරකක් නෑ, පන්තියේ බහුතරයක් වුන් අහන් ඉන්නවා. දෙවෙනි එක එදා ගෙදර ගිහිල්ලා එදා කරපු දේවල් ටික බලන්න කිව්වා. ඒක ඕගොල්ලෝ කරන්නේ නෑ. ඒක තමයි කරපු ලොකුම වැරද්ද. අද දවසේ ඉගෙන ගන්න දේවල් ටික අද ගෙදර ගිහිල්ලා බලනවා නම් මේක සෑහෙන දුරට මතකයි. ඒක පැයකමාරක විතර වැඩක්. ඒ සාමාන්‍ය පන්තියේ පැය 4ක් විතරනේ තියෙන්නේ. පැය 4කුත් නෑ. 3:00ට පොඩ්ඩක් වැඩි. 3:00ක් විතර ඉන්ටර්වියුත් ගියාට පස්සේ. ඒ පැය 3:00 ගන්න බග පැයකමාරකින් ගෙදර ගිහිල්ලා බලන්න පුළුවන් එදාම බලනවා නම්. දැන් අපි අවුරුදු 1:00ක් විතර ඉගෙන ගත්තා. ඒ අවුරුදු 1:00ෙම ගෙදර ගිහිල්ලා එදා ඉගෙන ගත් දේවල් බලන්න පුරුදු වෙලා තිබ්බනම් දැන් පැයකමාරක් යන්නෙත් නෑ ඒකට. මොකද ඔයා ඒ වැඩේ ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. ඒතර විනාඩි 45කින් විතර ඒක බලලා ඉවර කරන්න පුළුවන් ඔයාට. හැබැයි ඒක ඔයා කරේ නෑ. ඒ කියන්නේ විනාඩි 45කින් කරන්න තිබ්බ වැඩේ දැන් නැවත ඒ ටිකම වෙන දවසක පාඩම් කරන්න ගියොත් ඊට වඩා ලොකු වෙලාවක් යනවා. ඔන්නෝ බේසික් දේවල් ටිකක්, මූලික දේවල් ටිකක් තියෙනවා ඔයගොල්ලෝ අතපසු කරපො. ඒව අතපසු කරේ වෙලාවමදි හින්දා නෙවෙයි. ඒව අතපසු කරේ කම්මැලිකම හින්දා. දවසම පන්ති ඉඳලා ගෙදර යනකොට මහන්සි. ඇත්ත පිළිගන්න. හැබැයි පැයකමාරක් කරන් මේක බලන්න බැරි කමක් නැහැ. දැන් ඒක කරන්න දෙයක් නැහැ නේ, ඒක ඉවරයිනේ. මෙතෙන් සිටවත් ඒ වැඩේ කරන්න. හැමදාම ගෙදර ගිහිල්ලා එදා දවසේ අර නැන්දලා දෙන්නේ කර කියවන හොගා ලේසුකුත් වනවන. හැමදාම ගෙදර ගිහිල්ලා එදා දවසේ ඉගෙනගත් දේවල් ටික එදා දවසේ බලන්න. ඒක ප්‍රැක්ටිස් එකක්, පුරුද්දක්. ඒ පුරුද්ද හදාගන්න. ඊළඟ තමයි ඊළඟ දවසේ පන්ති යන්න කලින් එහෙන් මෙහෙන් හරියට පොඩ්ඩක් ඒ ටික බලාගෙන ඉන්න. ඒතර මේ ඉගෙන ගන්න වැඩේ පහසු වෙනවා. මම මේ කියන එක කරන්නකො උතර තේරෙයි. ඒ පළවෙනි වැඩේ ඒක හදා ගන්න ඕන. දෙවෙනි එක අපි ඕගනික් වලට ආවොත් එහෙම මම අර කිව්වා යාන්ත්‍රණ පොතක් හදා ගන්න කියලා. දැන් ඒක හදපු ළමයි ඇති. හදන්න ඕන කියලා හිතා ඉන්නේ උන් ගොඩක් ඇති. ඒක හදන්න බැරි වුණේ දැන් මෙහෙම හිතන්න අර ගම් වතුර හින්දා දවස් 10ක් විතර ගෙදර හිටියානේ. ඒ දවස් 10 මොනවද කරේ? මුවුත්ම කරේ නැහනේ. යට උනේ නෑනේ බං, අනේ බොරු කියන්නේ දැන්. කිසිම වැඩක් කරේ නෑනේ. අන්න එහෙම ඔයාලට ෆ්‍රී වෙලාවල් හම්බ වෙනකොට කරන ඒ වෙලාවල් ටික කාලා දානවා. අර ගොඩ ගැහිච්ච වැඩ ටික කරගන්න තිබ්බනේ. ඕවා තමයි වැරදි. හරි කායිට දෙන්නෙමුකෝ. මේ යාන්ත්‍රණ පොතක් හදන්න කියලා කිව්වා. ඒක ලබන සතිය වෙනකොට හදන්න. දෙවෙනි එක ප්‍රතික්‍රියා ලිස්ට් එකක් හදන්න. ප්‍රතික්‍රියා ලිස්ට් එක කියන්නේ මෙන්න මෙහෙමයි. ඔන්න පළවෙනි ප්‍රතික්‍රියාව. අපි කරන පළවෙනි ප්‍රතික්‍රියාව මොකද්ද? මීතේනට දානවා හිරු එළිය ඇති විට ක්ලෝරින්. මොකද හැදෙන්නේ? CCl4 හැදෙනවා. ඔච්චරයි. විස්තර මුකුත් එපා. යාන්ත්‍රණ නම් නම් මුකුත් එපා. ඔච්චරයි. දෙක. දෙවෙනි ප්‍රතික්‍රියාව අපි කරගත්තේ ඇල්කීන වලට HBr ආකලනය. මෙන්න දානවා HBr. H එකයි Br එකයි එනවා මාකෝනිකොෆ් නියමයට අනුව. ඔච්චරයි. තුන්වෙනි එක HBr එනවා මාකෝනිකොෆ් විරුද්ධව. අපි දානවා පර්օක්සයිඩ් එක් HBr.
එතරම් ආකෝණ විරුද්ධව CS3 CS2 CS2BR ඔන්නෝම හරි ඔන්නෝම ප්‍රතික්‍රියා ටික ලියා ගන්න ප්‍රතික්‍රියා 20ක් විතර ප්‍රතික්‍රියා 20 හැදිලා තියෙන හැටි බලන්න ඇල්කේන වල ප්‍රතික්‍රියා 1යි ඇල්කීන වල ප්‍රතික්‍රියා 7යි ඇල්කීන නිපදවීමේ ප්‍රතික්‍රියා 3යි යන ආදි වශයෙන් මේ ප්‍රතික්‍රියා 20ක් આવත ඒ 20 ආපු විදිහ මේකෙන් 1යි මේකෙන් 7යි මේකෙන් 3යි මේ 20 ආපු විදිහ ගණන් කරලා මතක තියාගන්න මේ ලිස්ට් එකේ තියෙන ප්‍රතික්‍රියා ටික හැමදාම එකපාරක් ලියන්න ලිස්ට් එක දිහා බලන්න නැතුව ප්‍රතික්‍රියා 20ක් දණ්ඩ ඉගෙනගෙන තියෙනවා ඒ 20 ලියනවා මේ ලිස්ට් එක බලන්න නැතුව ලියනවා අර විදිහට මතක් කරලා ලියන්න ඇල්කේන වල ප්‍රතික්‍රියා එකක් ඉගෙන ගත්තා ඒ මේක හරි ඇල්කීන නිපදවීම ප්‍රතික්‍රියා 3ක් තියෙනවා මේකයි ඔම ලියාන ගියා කියලා හිතන්න දැන් 20ක් තියෙනවා අපිට ලියා ගන්න පුළුවන් උනේ 15යි 5ක් මතක නැහැ කොහෙන්ද 5ක් ගිහිලා තියෙන්නේ දැන් බැලුවම ඇල්කීන නිපදවීම ප්‍රතික්‍රියා 3ක් තියෙන්න ඕනේ වාට මතක 2යි ඒතර එතනින් එකක් මිස් වෙලා තියෙනවා ඇල්කීන වල ප්‍රතික්‍රියා 7ක් තියෙනවා නිරල් තියෙන 6යි එතන එකක් මිස් වෙලා තියෙනවා මොකද්ද අමතක වෙච්ච එක අර 5ක් අමතක වෙලා තියෙනවා 5 කොහෙන්ද අමතක වෙලා තියෙන්නේ මෙතනින් එකයි මෙහෙම අමතක වෙලා තියෙන්නේ නැවත මතක් කරලා ඒක ලියන්න try කරන්න ඒතර ඉතින් 5ක් අමතක වුණා ප්‍රතික්‍රියා 2ක් විතර මතක් කරලා ලියා ගත්තා තව 3ක් තියෙනවා ඒක මතක් වෙන්නෙම නැහැ ඊට පස්සේ මේ ලිස්ට් එක බලන්න ලිස්ට් එක බලලා මතක් කරගන්න බැරි වෙච්ච අමතක වෙච්ච ප්‍රතික්‍රියා 3 හොයාගන්න පාගන ඒ 3 ලියන්න මේක තමයි කියලා බලලා හරියන්නේ නැහැ ලියන්න ඕක දවසකට එක සැරයක් කරන්න විනාඩි 10ක 15 ගඩක් එක සතියක් කරනකොට මේ ඉගෙනගත්ත ප්‍රතික්‍රියා ඔක්කොම ටික මතකයි ප්‍රතික්‍රියා මතක නැතුව ඒක පාවිච්චි කරන්න බෑ පාවිච්චි කරගන්න ප්‍රතික්‍රියා මතක තියෙන්න ඕනේ ප්‍රතික්‍රියා මේකේ අන්තිමට සෙට් වෙනවා 100ක් විතර තාම ඇල්කීන ඇල්කයින විතරයි ඉවරුනේ තවදන ඇල්කයිල් හේලයිඩ් ග්‍රීනාන් ප්‍රතිකාරකය ඇල්කොහොල ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක් ලිස්ට් එක දිහා බලන්න නැතුව ප්‍රතික්‍රියා 20ක් දණ්ඩ ඉගෙනගෙන තියෙනවා ඒ 20 ලියනවා මේ ලිස්ට් එක බලන්න නැතුව ලියනවා අර විදිහට මතක් කරලා ලියන ඇල්කේන වල ප්‍රතික්‍රියා එකක් ඉගෙන ගත්තා ඒ මේක හරි ඇල්කීන නිපදවීම ප්‍රතික්‍රියා 3ක් තියෙනවා මේකයි ඔම ලියාන ගියා කියලා හිතන්න දැන් 20ක් තියෙනවා අපිට ලියා ගන්න පුළුවන් උනේ 15යි 5ක් මතක නැහැ කොහෙන්ද 5ක් ගිහිලා තියෙන්නේ දැන් බැලුවම ඇල්කීන නිපදවීම ප්‍රතික්‍රියා 3ක් තියෙන්න ඕනේ වාට මතක 2යි. ඒතර එතනින් එකක් මිස් වෙලා තියෙනවා. ඇල්කීන වල ප්‍රතික්‍රියා 7ක් තියෙනවා නිරල් තියෙන 6යි. එතන එකක් මිස් වෙලා තියෙනවා. මොකද්ද අමතක වෙච්ච එක? අර 5ක් අමතක වෙලා තියෙනවා 5 කොහෙන්ද අමතක වෙලා තියෙන්නේ? මෙතනින් එකයි මෙහෙම අමතක වෙලා තියෙන්නේ. නැවත මතක් කරලා ඒක ලියන්න try කරන්න. ඒතර ඉතින් 5ක් අමතක වුණා ප්‍රතික්‍රියා 2ක් විතර මතක් කරලා ලියා ගත්තා. තව 3ක් තියෙනවා ඒක මතක් වෙන්නෙම නැහැ. ඊට පස්සේ මේ ලිස්ට් එක බලන්න. ලිස්ට් එක බලලා මතක් කරගන්න බැරි වෙච්ච අමතක වෙච්ච ප්‍රතික්‍රියා 3 හොයාගන්න. පාගන ඒ 3 ලියන්න. මේක තමයි කියලා බලලා හරියන්නේ නැහැ ලියන්න. ඕක දවසකට එක සැරයක් කරන්න. විනාඩි 10ක 15 ගඩක්. එක සතියක් කරනකොට මේ ඉගෙනගත්ත ප්‍රතික්‍රියා ඔක්කොම ටික මතකයි. ප්‍රතික්‍රියා මතක නැතුව ඒක පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන ප්‍රතික්‍රියා මතක තියෙන්න ඕනේ. ප්‍රතික්‍රියා මේකේ අන්තිමට සෙට් වෙනවා 100ක් විතර. තාම ඇල්කීන ඇල්කයින විතරයි ඉවරුනේ. තවදන ඇල්කයිල් හේලයිඩ් ග්‍රීනාන් ප්‍රතිකාරකය ඇල්කොහොල ඇල්ඩිහයිඩ් කීටෝන කාබොක්සිලික් අම්ල එස්ටර් අම්ල හේලයිඩ් ඇමයිඩ් ඇමීන බෙන්සීන් ෆීනෝල් ඇනිලීන් ඩයසෝනියම් ලවණ තව ටිකක් තියෙනවා. ඉතින් ඒක ප්‍රතික්‍රියා ටික අමතක වෙන්න දෙන්නේ නැතුව කරගෙන යන්න ඕනේ. ඔය විනාඩි 10ක වැඩක් මම ඔය කියන්නේ. ඊළඟ මම මීට කාලාන්තර කලින් කිව්වා අර පාස් පේපර්ස් වලට විවරණ ලියන්න කියලා. කියන්නේ මේ මාස දෙක තුනක කලින් කිව්වා ස්ට්‍රක්චර් ටිකක් කරන්න කියලා. ඔය කරපෙවුන් ඉන්නවා. එක අකුරක් ලියපු නැති උන් ඉන්නවා. ඒ ලියුවේ නැත්te වෙලාව නැති හින්දාද? දැන් විවරණ ලියන්න කියලා අවුරුද්දක් විතර වෙනවා. ඒතර මේ අවුරුද්දටම වෙලාවක් තිබ්බම දෙක විවරණයක් හරි ලියන්න. බුරුනේ. ඔය මං කලින් දවසකත් කිව්වා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ ප්‍රමුඛතා ලයිස්තුවේ ඉගෙන ගන්න එක තියෙන්නේ උඩ නෙවෙයි. ඔයාට අත්‍යවශ්‍යම දේවල් ටික ඔක්කොම ඔයා කරගන්නවා.
ඔයයි මායි අපි දෙන්නම එහෙම තමයි. අපිට අත්‍යවශ්‍යම දේවල් එකක්වත් අපි නොකරගෙන ඉන්නේ නැහැ. ඒවා අපි කරගන්නවා. ඒ අත්‍යවශ්‍යම දේවල් ටික කරගෙන වෙලාව විතරුඩාම ඒ තරම් අත්‍යවශ්‍ය නැති දේවල් ටික කරගන්න වෙලාව මදි වෙනවා. ඒතර කාට හරි වෙලාව මදි වෙනවා නම් යමක් කරගන්න ඒ වෙලාව මදි වෙන දේ එයාගේ ප්‍රමුඛතා ලයිස්තුවේ පහළ තියෙන එක. ඕක තමයි ඇත්ත. ඒතර ඔයා කරන්න ඕනේ ඉගෙන ගන්න එක ඔයාගේ ප්‍රමුඛතා ලයිස්තුවේ උඩට දා ගන්න එක. ඒකට ඔයා හේතුවක් හදා ගන්න. ඇයි මම ඉගෙන ගන්න ඕනේ? ඇයි මං විභාගේ පාස් වෙන්න ඕනේ කියන එක ඒක වැදගත් වෙන්න හේතුවක් හදා ගන්න. එතකොට ඒක අර ලිස්ට් එකේ උඩට යනවා. දැන් උදේ නැගිට ගමන් කරන දේවල් තියෙන්නේ. ෆෝන් එක අතර ගන්නවා good morning කියන්න ඕනේ good morning කියනවා නම් මනම් ඔය දිය ඒව ඉබේ කරනවනේ. නැගිටට පස්සේ මොකද කියන්නේ? අනිච්චානකෝ ඒ ටික සිද්ධ වෙනවා. ඒ තරම් ඒව ප්‍රමුඛතාවයිස්ති උඩම තියෙන්නේ. ඒ වගේ තමයි මේක වාගේ අත්‍යවශ්‍ය වැඩක් කරගන්න. එහෙම අත්‍යවශ්‍ය වැඩක් කරගන්න හේතුවක් හදා ගන්න වෙනවා. එහෙම නැතුව බෑ. එහෙම නැතු මම බැන්නයි කියලා මේ ගෙදර උන් කෑ ගැහුවා කියලා ඔයා පාඩම් කරන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙම බැන්නොත් අර ගෙදර උන් බැන්නම කරන්නේ වැඩ කරන්නේ උන් ඉන්න උන් පොත අද්දි කරගෙන ඉන්නවා. පොත අස්සේ සමාට ෆෝන් එක අස්සේ තියෙන්නේ. උගලන්ට අර මේ කෙවිතක් අරගෙන මේ හරක් බලනවා වගේ උගන්නන්න බෑ. එහෙම තග දාලා උගන්නන්න බෑ. එහෙම කරන්න බෑ උගලන්ට. ඔයා ස්වයංව තේරුම් ගන්න ඕනේ ඔයා ඉගෙන ගන්න ඕනේ කියලා. යන්න උගලන්ට අර බැනලා බය කරලා මේ ඉගෙන ගත්තේ නැත්තම් කෙල වෙනවා. එහෙම වෙලා එහෙම ස්ට්‍රෙස් කරලා ඉගෙන උගන්නන්නත් බෑ. එහෙම කරා මීට අවුරුදු ගානකට කලින්. දැන් එහෙම බෑව සමහර ගුරුවරු තාම try කරනවා ඒකට. එහෙම ඉගෙන ගන්නෙත් නෑ උඹලා. උඹලා එහෙම බය කරොත් එහෙම බය වෙලාම ඉන්නවා ඊට පස්සේ. ඒක තමයි ඊට පස්සේ ડિප්‍රෙෂන් නැදිලා ඉන්නවා ඊට පස්සේ. පුළුවන් ටිකක් බැරි වෙනවා. ඒද ඔයා මේක තේරුම් ගන්න ඕන. ඔයා මේක කරගෙන යන්න ඒකයි. දැන් හිතන්න කෙල වෙලා තියෙන්නේ කියලා. හොඳටම කෙල වෙලා තියෙන්නේ. තා මාස 8යි තියෙන්නේ. අද මේ මාස 8න් ඔයාට මොනවද කරන්න පුළුවන් උපරිමේ? නිකන් ඔයා ගැන ඔයාට මිම්මක් ගන්න. ඔයා ගැන ඔයාට තක්සේරුවක් ගන්න. ඉතින් ඔයාගේ උපරිමයෙන් වැඩ කරොත් මොකද්ද ඔයාට ගන්න පුළුවන් රිසල්ට් එක? එහෙම ඔයා ගැන ඔයාට එස්ටිමේට් එකක් ගන්නවකත් අඩුම ගන්න වැඩ කරන්න. ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔයාට මාස 8කින් එළවල ගන්න පුළුවන්. නැත්නම් ඔයා මෙලෝ දෙයක් කරන්න බැරි මීහරකෙක්. මොකක් හරි ඔයාගේ එස්ටිමේට් එක එයි. ඒක try කරලා බලන්න. එච්චරයි. මගෙන් නිකන් තේරුම නැතුව වෙලාවල් නාස්ති කරන්න එපා. අපරාධනේ. එකෙන් ගෙදරින් උදේ පාන්දර නැගිටලා ඉවරලා ගෙදරින් උනුත් නැගිටලා කෑම හදලා උයලා දීලා බත් ඔතලා දීලා උන්ට නිදා ගන්නවත් නැහැ. උදේ පාන්දර නිදිමර ගාතේ බස් එකේ ඇවිල්ලා මෙතන ඇවිල්ලා මෙතනත් කිරකිරා ඉඳලා ඉවරලා ඊයන 2 වෙනකන් ඉඳලා ආයෙ ගෙදර ගිහිල්ලා ගෙදර ආයෙ උයලා තියෙනවා. ඒවත් කාලා ඉතින් ඒතර මේ කරගත්ත වැඩක් නෑ මේකේ. ඇවිල්ලා නිකන් ඉඳලා ගෙදර ගියේ. ඔයාගේ වෙලාවත් අපරාධේ, ගෙදරුන්ගේ වෙලාවත් අපරාධේ, ඔයාගේ මහන්සියත් අපරාධේ, ගෙදරුන්ගේ මහන්සියත් අපරාධේ. සියල්ල අපරාධනේ. යන්න දෙන්න ගිය වෙලාව නම් මන අපරාධ නැත්තේ මට විතරයි. මගේ සල්ලි ටික මට හම්බ වෙනවා. ඒරුණාද කියන එක. ඔයා ඉගෙන ගන්න නැති එකෙන් පාඩු වෙන්නේ වාට. රට හරකෙක් නේතෝ. දැන් මම උදේ නැගිටලා එන එක හරිනේ. මම උදේ නැගිටලා ඇවිල්ලා එහෙම එන එක හරි. ඉතින් මට සල්ලි හම්බ වෙනවනේ. ඔයා උදේ නැගිටලා ඇවිල්ලා ගෙදරින් වත් හැරවල ඔක්කොම කරලා ඉවරලා මෙහෙ ඇවිල්ලා මෙලෝ වැඩක් කරන්න නැතුව ඉඳලා ගෙදර යනවා. බූරුවෙක් නෙමෙයිද ගියා? ඒ පොඩ්ඩක් තේරෙන්න එපා. මාත්‍රකාව අල්කයිල හේලයිද?